So mainly මම මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපට මේ ගොඩාක් ඉන්ක්වයරිස් එනවා කැනඩාවේ ලියෙන් අපේ ලංකාවේ clients ලගෙන් basically age එක ගත්තන් පස්සේ සාමාන්‍යයෙන් 45 years 50 years තර ඒ වගේ වෙනකොට මොන වගේ ස්ට්‍රීම්ස් ද ඒක ළඟට තියෙන්නේ. දැන් උදාහරණ ගත්තන් පස්සේ සාමාන්‍යයෙන් අවුරුදු 45ක 42ක 43ක කෙනෙක්ට ස්ටුඩන්ට් වීසා එකට ඇප්ලයි කරන්න බෑ කැනඩාවට. මොකද ඒජ් එක වැඩි නිසා හය පොසිබිලිටි එකක් තියෙනවා වීසා එක රිෆියුස් වෙන්න පුළුවන්. ඊළඟට වර්ක් පර්මිට් එකකුත් සමහර වෙලාවට තරමක නෙගටිව්ලි එෆෙක්ට් වෙන්න පුළුවන් ඒජ් එක නිසා. ඊළඟට අපි ගත්තාම ඩිරෙක්ට් PR පාත්වේ එකක් කැනඩා වලින් එළිය ඉඳගෙන ඇප්ලයි කරනකොට ඒක නෙගටිව්ලි එෆෙක්ට් වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ කෙනෙක්ට ස්පෙෂලි ඔන්ටර්ප්‍රනර් කෙනෙක්ට කැනඩා වලට මයිග්‍රේට් කරනවා මොන වගේ ප්‍රෝග්‍රෑම්ස් තියෙන්නේ කියලා. හැම ප්‍රොවින්ස් එකකම වගේ තියෙනවා ඔන්ටර්ප්‍රනර් ප්‍රෝග්‍රෑම්ස්. ස්පෙෂලි ප්‍රොවින්සස් ඉකොනොමිකලි ඩෙවලොප් වෙන්න කැනඩාවේ එළියෙන් ඉන්න ඔන්ටර්ප්‍රනර්ස්ලා කැනඩාවට අට්‍රැක්ට් කරගන්න තියෙනවා ඔන්ටර්ප්‍රනර් ප්‍රෝග්‍රෑම්ස්. තර මම මේන්ලිම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ ඔන්ටර්ප්‍රනර් ප්‍රෝග්‍රෑම්ස් ගැන. මම පොදුවේ කතා කරන්නම් සාමාන්‍යයෙන් ඔන්ටර්ප්‍රනර් ප්‍රෝග්‍රෑම් එකකට එනවා නම් සාමාන්‍යයෙන් කොච්චර ඉන්වෙස්ට්මන්ට් එකක් තියෙන්න ඕනද, කොච්චර net worth එකක් තියෙන්න ඕනද, ඒ වගේම language requirement එක කොහොමද. සමහර provinces තියෙනවා සාමාන්‍යයෙන් age limit එකක් තියෙනවා, සාමාන්‍යයෙන් age of 59 ඒ වගේ. ඒ වගේම working experience සාමාන්‍යයෙන් කොච්චර වගේ average ඕන වෙනවද, education කොච්චර ඕන වෙනවද ඒ වගේ. අපි උදාහරණයක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් බ්‍රිටිෂ් කොලම්බියා වල BC වල තියෙනවා මේන්ලිම ඔන්ටර්ප්‍රනර් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒ වගේම රීජනල් ස්ට්‍රීම් එකකුත් තියෙනවා. ඒතර ඔන්ටර්ප්‍රනර් ප්‍රෝග්‍රෑම් එකේදී ඒකෙදී සාමාන්‍යයෙන් 600,000 තමයි net worth එක වෙන්න ඕන. ඉන්වෙස්ට්මන්ට් එක 200,000 Canadian dollars. එතකොට සාමාන්‍යයෙන් IELTS ගත්තාම CLB4 වගේ language requirement එකක් තිබුණාම ඇති. එතකොට education ගත්තන් පස්සේ මේ සාමාන්‍යයෙන් 2 year post secondary වගේ education requirement එකක් තමයි ඕන වෙන්නේ. ඒ තමයි entrepreneur එක. ඊට පස්සේ තියෙනවා ඒගොල්ලන්ගේ regional stream එකක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් main town එකකින් එළියට ගිහිල්ලා ඔයගොල්ලන් මොන හරි business එකක් පටන් ගන්නවා නම් ඒ වගේ කෙනෙක්ට. ඒතර ඒ වගේ කෙනෙක්ට තියෙනවා mainlyම 300,000 තමයි net worth එක. investment එක හරිම අඩුයි. 100,000 CAD වගේ investment එකක් ඕන වෙන්නේ. language requirement එක සාමාන්‍යයෙන් CLB4 වගේ තමයි ඕන වෙන්නේ. එතකොට ඒ විදිහට තමයි ඒකේ තියෙන්නේ. but එතකොට education ගත්තම පස්සේ සාමාන්‍යයෙන් education ඒ කියන්නේ post secondary education තමයි ඕන වෙන්නේ. ඊට පස්සේ අපි ඇල්බර්ටා වගේ ප්‍රොවින්ස් එකක් ගත්තාන් පස්සේ ඒකේ තියෙනවා මේන්ලිම කියන්නේ foreign graduates වලට entrepreneur program එකක්. ඒකේ සාමාන්‍යයෙන් investment එක කියන්නේ main city එක නම් urban area එකක නම් සාමාන්‍යයෙන් 100,000 ඒ වගේම regional area එකක නම් කියන්නේ regional area එක කියලා කියන්නේ main cities නේ. සාමාන්‍යයෙන් Edmonton Calgary නෙවෙයි. ඊට එහා ගියපු ටවුන් එකක වගේ ටවුන්ස් වල වගේ සාමාන්‍යයෙන් ඉන්වෙස්ට් කරනවා නම් සාමාන්‍යයෙන් 50,000 වගේ ඔයගලන්ට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. එතකොට language requirement එක CLB5 ඒ වගේ තමයි තියෙන්න ඕන. ඊට පස්සේ rural entrepreneur program එක තියෙනවා. මේක තමයි ඇල්බර්ටා වල ගොඩක්ම ඒ කියන්නේ popular program එකක්. 300,000 තමයි net worth එක වෙන්නේ. investment එක 100,000. එතකොට සාමාන්‍යයෙන් language requirement එක CLB4 වගේ තමයි තියෙන්න ඕන. එතකොට working experience සාමාන්‍යයෙන් 3 years experience යනවා නම් business owner කෙනෙක් විදියට, right? එහෙම නැත්නම් 4 year විදියට senior manager කෙනෙක් විදියට තියෙනවා නම් මේ දෙකෙන් එකක් තියෙනවා නම් ඒගොල්ලන්ට මේ rural entrepreneur program එකට එන්න පුළුවන්. ඊළඟට අපි ගත්තම් පස්සේ සාමාන්‍යයෙන් මැන්ටෝබා වගේ ප්‍රොවින්ස් එකක ගත්තම් පස්සේ ඒකෙත් තියෙනවා ඒ කියන්නේ ඉන්ටරෙස්ටඩ් ස්ටුඩන්ට්ස් ලට entrepreneur pilot program එකක්. අතට ඒජ් එක නම් සාමාන්‍යයෙන් ඒකේ තරමක් limited 21 to 35 වගේ ඒජ් එකක් තියෙන්නේ. IELTS තරමක් ඒකේ high ඉල්ලනවා CLB7 මොකද ඒගොල්ලන් ඉන්ටරෙස්ටඩ් ස්ටුඩන්ට්ස් නිසා, right? ඒ වගේම ඒගොල්ලන් මැනිටෝබා වල at least 2 year post secondary program එකක් කරලා තියෙන්න ඕන. ඒගොල්ලන් graduation එකේ ඉඳලා ඒගොල්ලන් මැන්ටෝබා වල ජීවත් වෙන්න ඕනේ. ඒ තමයි ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ලට සාමාන්‍යයෙන් entrepreneur program එකට යනවා නම් එහෙම නැත්නම් entrepreneur program එක ගත්තම normal අපි entrepreneur program එක ගත්තන් පස්සේ
සාමාන්‍ය ඒක ඒජ් ලිමිට් එකක් ගැන ලොකුවට කතා කරන්නේ නැහැ. හැබැයි net worth එක සාමාන්‍යයෙන් 500,000 වෙන්න ඕනේ. මැන්ටබා වල මේන් සිටි එක තමයි විනිපෙග්. විනිපෙග් වල ඔයගොල්ලන් ඉන්වෙස්ට් කරනවා නම් 250,000. ඒ වගේම විනිපෙග් වලින් එහා එළියේ ඔයගොල්ලන් ඉන්වෙස්ට් කරනවා නම් සාමාන්‍යයෙන් 150,000 වගේ තමයි වෙන්න ඕන ඉන්වෙස්ට්මන්ට් එක. ලැන්ග්වේජ් එක CLB5 වගේ තිබුණොත් හොඳයි. වර්කින් එක්ස්පීරියන්ස් ගත්තන් පස්සේ තමන්ගෙම කෙල බිස්නස් එකක් 3 years රන් කරලා තියෙනවා නම් එහෙම නැත්නම් අපි ගත්තන් පස්සේ මැනේජර් කෙනෙක් විදියට සීනියර් මැනේජර් කෙනෙක් විදියට අවුරුදු 3ක් ඊට වඩා වැඩියෙන් වැඩ කරලා තියෙනවා නම් හොඳයි. ඊළඟට අපි ගත්තන් පස්සේ ෆාම් ඉන්වෙස්ටර් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා මැනටෝබා වල. එතකොට ඒකේ net worth එක වෙන්නේ 500,000. එතකොට ඊළඟට ඉන්වෙස්ට්මන්ට් එක සාමාන්‍යයෙන් 300,000 වගේ තියෙනවා නම් හොඳයි. එතකොට working experience විදියට සාමාන්‍යයෙන් 3 year experience එකක් තියෙනවා නම් එයා farm ownership එකක් එහෙම නැත්නම් farm operation සම්බන්ධයෙන් ඒක හොඳයි. ඒ විදියට සස්කැචුවන් වල ගත්තන් පස්සේ මැන්ටෝබා වල වගේම සස්කැචුවන් වල තියෙන ඉන්ටර්නැෂනල් ග්‍රැජුවේට්ස්ට ඔන්ටර්ප්‍රෙනර් ප්‍රෝග්‍රෑම් එකක්. ඒකේ ඒජ් එක සාමාන්‍යයෙන් 21+ අවුරුදු 21කට වඩා වැඩි වෙන්න ඕන. IELTS කියන්නේ ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක CLB7 වගේ වෙන්න ඕන. right ඒ වගේම ඒගොල්ලන් සස්කැචුවන් වල ඉගෙනගෙන තියෙන 2 year post secondary degree එක right එවගේම එයාගේ working experience විදියට එයාට එවගේම working experience විදියට එයාට අයිති වෙනවා නම් එහෙම නැත්නම් ඒගොල්ලන් ඔපරේට් කරනවා නම් business එකක් සස්කැචුවන් වල 1 year වල මේ application එකට ඉස්සෙල්ලා ඒක requirement එකක් වෙනවා. ඒ කියන්නේ මේ application එකට කලින් දැන් මේක international graduate entrepreneur program එකක් නිසා එයාට ඕනනම් පුළුවන් ස්ටුඩන්ට් කෙනෙක් විදියටම මේ application එකට කලින් අවුරුද්දක් විතර සස්කැචුවන් වල මේ එයාටම කියලා බිස්නස් එකක් තියෙනවා නම් ඒක හොඳයි. ඒ වගේම ඒගොල්ලන් සස්කැචුවන් වල ජීවත් වෙන්න කැමති කියලා ඒගොල්ලන් එක්ස්ප්‍රස් කරන්න ඕන. ඒ වගේම ඒ විදිහට තමයි ඉන්ටර්නැෂනල් ග්‍රැජුවේට් ඔන්ටර්ප්‍රෙනර් ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. ඊළඟට සස්කැචුවන් වල ඒත් එක්කම තියෙන ඔන්ටර්ප්‍රෙනර් ප්‍රෝග්‍රෑම් එකක්. මේක ඉන්ටර්නැෂනල් ග්‍රැජුවේට්ස්ට නෙවෙයි අපි තුමු රටෙන් එළියේ ඉඳගෙන ඇප්ලයි කරනවා නම් ඒගොල්ලන්ගේ net worth එක සාමාන්‍යයෙන් වෙන්න ඕන 500,000. ඉන්වෙස්ට්මන්ට් එක සාමාන්‍යයෙන් 300,000 තමයි රජයිනා සස්කැචුවන් වගේ ටවුන්ස් වල සිටිස් වල ඔයගොල්ලන් ඉන්වෙස්ට් කරනවා නම් එහෙම නැත්නම් එතනින් එහා ටවුන්ස් වල කියන්නේ පොඩක් එච්චර පොපියුලේෂන් එක අඩු ටවුන්ස් වල ඔයගොල්ලන් කරනවා නම් 200,000 වගේ තමයි තියෙන්න ඕන. working experience විදියට සාමාන්‍යයෙන් 3 year experience එකක් තියෙනවා නම් business එකක් operate කරලා ඒක plus point එකක් වෙනවා. සස්කැචුවන් වලත් ගොඩක් agriculture වලට බර town එක province එකක්. ඒක නිසා ඒගොල්ලන්ගේ තියෙන farm entrepreneur program එකක් 500,000 තමයි. ඒකේ net worth එක වෙන්නේ. එතකොට investment එක වෙන්නේ 150,000. 3 year experience එකක් තියෙනවා නම් farm operate ඒ කියන්නේ farm එකක් operate කරලා farm එකක් manage කරලා farm owner කෙනෙක් විදියට right ඒක plus point එකක් වෙනවා. ඊට පස්සේ ඒත් එක්ක මේගොල්ලන්ගේ තියෙනවා තව young farmer program එකක් සස්කැචුවන් වල. මොකද ඒක ගොඩක් මම ඉස්සෙල්ලා කිව්වා වගේ agriculture වලට බර province එකක් නිසා. ඒතකොට 300,000 තමයි ඒකේ net worth එක වෙන්නේ. but age එක සාමාන්‍යයෙන් age එක අවුරුදු 40ට වඩා අඩු වෙන්න ඕනේ. ඒක තමයි young farmer program එකක් කියලා කියන්නේ. ඒකෙත් සාමාන්‍යයෙන් 3 years farm එකක් operate කරලා තියෙන විදියට farm එකක් owner කෙනෙක් විදියට experience තියෙනවා නම් ඒක plus point එකක් වෙනවා. ඊළඟට අපි basically ගත්තන් පස්සේ ඊළඟට ඒ කියන්නේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් ලැබ්‍රඩෝර් වලත් ඒගොල්ලන්ගේ තියෙනවා mainlyම ඉන්ටර්නැෂනල් ග්‍රැජුවේට්ස්ට ඔන්ටර්ප්‍රෙනර් ප්‍රෝග්‍රෑම් එකක්. ඒජ් එක 21+ වෙනවා සස්කැචුවන් වල වගේම. but මැන්ටෝබා වල ගත්තන් පස්සේ ඉන්ටර්නැෂනල් ග්‍රැජුවේට් ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ඔන්ටර්ප්‍රෙනර් පයිලට් එකේදී 21 to 35. but සස්කැචුවන් වලදී 21+ කියලා තියෙන්නේ. ඒකේ කිසිම වෙලාවක අර ඒජ් ලිමිට් එකක් ඒකේ ඒගොල්ලන් මෙන්ෂන් කරලා නැහැ. ඊළඟට නිව්ෆවුන්ඩ්ලන්ඩ් ඇන්ඩ් ලැබ්‍රඩෝර් වලදී ඒගොල්ලන්ගේ තියෙනවා ඉන්ටර්නැෂනල් ග්‍රැජුවේට් ඔන්ටර්ප්‍රෙනර් ප්‍රෝග්‍රෑම් එකක්. ඒජ් එක වෙන්නේ 21+. ඒ වගේම ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක ගත්තාම පස්සේ සාමාන්‍යයෙන් CLB7 වගේ තමයි තියෙන්නේ. right ඒත් එක්කම මේන්ලිම ඒගොල්ලන්ට ඊට අමතරව මේකට අමතරව ඒගොල්ලන්ට තියෙන ඕන දෙයක් තමයි ඒ කියන්නේ 1 year ඒ කියන්නේ working experience විදියට 1 year working experience කියනවා නම් manage ඒ කියන්නේ business එකක් manage කරපු experience කියනවා නම් ඒක plus point එකක්.
ඒත් එක්කම විශේෂ තව දෙයක් තමයි මේ ඉන්ටර්නැෂනල් ග්‍රැජුවේට් ඔන්ටර්ප්‍රෙනර් ප්‍රෝග්‍රෑම් එකට යන්න පුළුවන් වෙන්නේ ඔයගලන්ට 2 year in person degree එකක් කරලා තියෙනවා නම් මෙමෝරියල් යුනිවර්සිටි එකේ ඒ වගේම කොලෙජ් ඔෆ් නෝර්ත් ඇට්ලාන්ටික් නම් විතරයි ඔයගලන්ට මේ ඉන්ටර්නැෂනල් ග්‍රැජුවේට් ඔන්ටර්ප්‍රෙනර් ප්‍රෝග්‍රෑම් එකට යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම කැනඩා රට ඇතුළේ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයගලන් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් නිසා රට ඇතුළේ වෙන්න ඕන වැලිඩ් PGWP එකකින් ඔයගලන් ඉන්නවා. ඊළඟට ඉන්ටර්නැෂනල් ඔන්ටර්ප්‍රෙනර් ප්‍රෝග්‍රෑම් එක ගත්තන් පස්සේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් ඇන්ඩ් ලැබ්‍රඩෝර් ප්‍රොවින්ස් වල කියන්නේ කැනඩා වලින් එළියේ ඉඳගෙන ඇප්ලයි කරනවා නම් net worth එක 600,000 investments 200,000 age එක ගත්තන් පස්සේ age of 21 to 59 තමයි age එක වෙන්නේ. IELTS CLB 5 minimum තියෙන්න ඕන. ඒ වගේම last 2 years 5 years working experience යනවා නම් senior manager කෙනෙක් විදියට එහෙම නැත්නම් own company එකක් run වෙනවා නම් at least company ownership එක 25% හෝ ඊට වඩා වැඩි වෙන්න ඕන. ඒක තමයි working experience වෙන්නේ. නිව්ෆවුන්ඩ්ලන්ඩ් ඇන්ඩ් ලැබ්‍රඩෝර් වල ඔයගලන් ඉන්ටර්නැෂනල් ඔන්ටර්ප්‍රෙනර් ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරනවා නම් නෝවා ස්කොෂියා වල ගත්තාන් පස්සේ ඒ නෝවා ස්කොෂියා වල තියෙනවා ඉන්ටර්නැෂනල් ග්‍රැජුවේට් ඔන්ටර්ප්‍රෙනර් ප්‍රෝග්‍රෑම් එකක් ඒජ් එක වෙන්නේ අනිත් ප්‍රෝග්‍රෑම්ස් වගේම 21+ IELTS CLB 7 හෝ higher තියෙන්න ඕන. ඒ වගේම 1 year working experience ඕන වෙනවා business එකක් manage කරපු experience. ඒත් එක්කම නිව්ෆවුන්ඩ්ලන්ඩ් ලැබ්‍රඩෝර් වගේම මේ ප්‍රෝග්‍රෑම් එකට එන්රෝල් වෙන්න පුළුවන් වෙන්නේ 2 year ප්‍රෝග්‍රෑම් එකක් කරලා තියෙනවා නම් නිව්ෆවුන්ඩ්ලන්ඩ් වල ඉන්න තියෙන යුනිවර්සිටි එක එහෙම නැත්නම් කොලෙජ් එකක නම් විතරයි. ඒ කියන්නේ කමියුනිටි කොලෙජ් ඩිප්ලෝමා එකක් කරලා තියෙනවා නම් 2 year ප්‍රෝග්‍රෑම් එකක් කරලා තියෙනවා නම් නිව්ෆවුන්ඩ්ලන්ඩ් වල තියෙන යුනිවර්සිටි එකක නෝවා ස්කොෂියා වල තියෙන යුනිවර්සිටි එකක විතරයි මේ ප්‍රෝග්‍රෑම් එකට එන්රෝල් වෙන්න පුළුවන්. එතකොට ඔයගලන් දකිනවා නිව්ෆවුන්ඩ්ලන්ඩ් වලයි නෝවා ස්කොෂියා වලයි මේ ඉන්ටර්නැෂනල් ඔන්ටර්ප්‍රෙනර් ප්‍රෝග්‍රෑම් එකට ඔයගලන් එන්රෝල් වෙන්න නම් ඒගොල්ලන්ගේ ස්පෙસિෆික් ස්කූල්ස් යනවා ඒ වල ඉගෙන ගත්ත කෙනෙක් තමයි ඒගොල්ලන්ට පුළුවන් වෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකට මේ වෙන ගොඩක් වෙලාවට ඒගොල්ලන් ප්‍රයොරිටි දෙන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට මේ ග්‍රැජුවේට් ප්‍රෝග්‍රෑම්ස් වලට කියන්නේ ඔන්ටර්ප්‍රෙනර් ප්‍රෝග්‍රෑම්ස් වලට එන්රෝල් වෙනකොට ගොඩක් වෙලාවට බලන්නේ ඒ ප්‍රොවින්ස් එකේම ඉගෙන ගත්ත ස්ටුඩන්ට්ස්ලාට ප්‍රයොරිටි දෙනවා. ඒත් එක්කම නෝවා ස්කොෂියා වලත් තියෙනවා ඔන්ටර්ප්‍රෙනර් ප්‍රෝග්‍රෑම් එකක්. ඒගොල්ලන් ගොඩක් වෙලාවට ඉන්වෙස්ට් කරන්න පුළුවන් ඒ කියන්නේ මේලිම් නෙට්වර්ත් එක ගත්තන් පස්සේ නෙට්වර්ත් එක සාමාන්‍යයෙන් 600,000 to 400,000 තියෙන්න ඕන. ඉන්වෙස්ට්මන්ට් එක 150,000 to 100,000. ඒජ් එක ගත්තම සාමාන්‍යයෙන් 21+ වගේ වෙන්න ඕන. ඒ වගේම ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක CLB 5 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕන. එතකොට 3 years working experience කියනවනම් තමන්ගේම කම්පැනි එකක් රන් කරපු. එහෙම නැත්නම් 5 years working experience කියනවනම් senior manager කෙනෙක් විදියට මේකට apply කරන්න පුළුවන්. අපි Prince Edward Island PEI වල ගත්තන් පස්සේ ඒ වල තියෙන්නේ entrepreneur program එකක් විතරයි. ඒකේ international entrepreneur program එකක් නැහැ. PEI වල ඒ කියන්නේ Prince Edward Island වල ඔයගලගේ net worth එක 600,000 වෙනවනම් ඒ වගේම investment එක 150,000 වෙනවනම් age එක 21 to 59 වෙනවනම් IELTS ඒ කියන්නේ language requirement එක CLB 4 or ඊට වැඩිය තියෙනවා. working experience විදියට තමන්ගේම කම්පැනි එකක් රන් කරලා experience තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් Prince Edward Island වල තියෙන entrepreneur program එකට apply කරන්න. ඊට පස්සේ අපි North West Territories වල ගත්තාන් පස්සේ සාමාන්‍යයෙන් 500,000 to 250,000 තමයි net worth එක වෙන්න ඕන. ඊළඟට investment එක 200,000 to 100,000. IELTS ඒ කියන්නේ language requirement එක CLB 4 right තියෙනවා නම් ඔයගලන්ට North West Territories වල business එකක් පටන් ගන්න පුළුවන් entrepreneur program එකකට apply කරන්න පුළුවන්. Yukon වල ගත්තාන් පස්සේ ඒක තියෙන net worth එක 500,000 තියෙන්න ඕනේ. මේ 500,000 වල almost 300,000 liquid assets තියෙන්න ඕනේ. ඒ වගේම investment එක 300,000 කරන්න පුළුවන් වෙන්න ඕන. language requirement එක CLB 4 or higher. ඒ වගේම 5 years relevant working experience තියෙනවා නම් including 3 year entrepreneur කෙනෙක් විදිහට එහෙම නැත්නම් 3 year management position එක ඔයගලන්ට මේ programs වලට apply මේ Yukon වල තියෙන
ප්‍රොවින්ෂල් නම් ඒ කියන්නේ ඔන්ටර්ප්‍රෙනර් ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන්. බේසිකලි මේ කියපු ඔක්කොම ඔන්ටර්ප්‍රෙනර් ප්‍රෝග්‍රෑම්ස් ගත්තන් පස්සේ මේවා ප්‍රොවින්ෂල් නම්නි ප්‍රෝග්‍රෑම්. මුලින්ම ප්‍රොවින්ස් එකට ඇප්ලයි කරලා ඔයගලන්ට ඉන්විටේෂන් එකක් ආවට පස්සේ ඔයගලන් වර්ක් පර්මිට් එකට ඇප්ලයි කරලා ඒ ප්‍රොවින්ස් එකට ඇවිල්ලා බිස්නස් එක කරගෙන යනවා. බිස්නස් එක කරගෙන යන ගමන් ඔයගලන්ට පුළුවන් ෆෙඩරල් ගවර්න්මන්ට් එකේ ඉකොනොමික් ක්ලාස් එක යටතේ ඔයගලන්ට PR එකට ඇප්ලයි කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ප්‍රෝග්‍රෑම් එක වෙන්නේ. ඉතින් ඔයගලන්ට පේන විදිහට ගොඩක් ප්‍රොවින්සස් වල ඔන්ටේරියෝ හැර අනිත් හැම ප්‍රොවින්ස් එකකම වගේ ඔන්ටර්ප්‍රෙනර් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. රට ඇතුළේ ඉන්න ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලටත් ඒ වගේම රටෙන් එළියේ ඉන්න ඔන්ටර්ප්‍රෙනර්ස්ලටත් ඇප්ලයි කරන්න. රටෙන් එළියේ ඉඳගෙන ඇප්ලයි කරනකොට IELTS ලෙවල් එක තරමක් ජෙනරල් තියෙන CLB4 CLB5 වගේ. ඒ වගේම ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා මේ ඔන්ටර්ප්‍රෙනර් ප්‍රෝග්‍රෑම් එකකට ඇප්ලයි කරනවා නම් CLB7 වගේ තියෙන්න ඕන. ඒ වගේම ඒ ප්‍රොවින්ස් එකේ ජීවත් වෙන්න පුළුවන් ඒ කියන්නේ ජීවත් වෙනවා කියලා ඒගොල්ලන් කියන්නේ ඒගොල්ලන්ට හෝ ඒ කියන්නේ ඒගොල්ලන් ප්‍රොමිස් වෙන්න ඕන. ඒ කියන්නේ like basically they should intend to stay in those provinces plus ඒගොල්ලන්ට valid status තියෙන්න ඕන. ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා ඔන්ටර්ප්‍රෙනර් ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරනකොට සමහර provinces like ඒ කියන්නේ අපි ගත්තන් පස්සේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් and ලැබ්‍රඩෝර් ඒ වගේම නෝවා ස්කොෂියා වගේ provinces ගත්තන් පස්සේ ඒ වගේම මැනිටෝබා සස්කැචුවන් ඒ provinces වලින්ම ඉගෙන ගත්ත ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා වෙනවා. දැන් උදාහරණයක් ගත්තන් පස්සේ ඔන්ටේරියෝ වල ඔන්ටර්ප්‍රෙනර් ප්‍රෝග්‍රෑම් එකක් නැහැ කියලා එයාට සස්කැචුවන් වලට ඇවිල්ලා ඔන්ටර්ප්‍රෙනර් ප්‍රෝග්‍රෑම් එකට එන්රෝල් වෙන්න බෑ. මැන්ටෝබා වලට ගිහිල්ලා ඔන්ටර්ප්‍රෙනර් කියන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා තියෙන ඔන්ටර්ප්‍රෙනර් ප්‍රෝග්‍රෑම් එකට එන්රෝල් වෙන්න බෑ. නිව්ෆවුන්ඩ්ලන්ඩ්ලත් බෑ. ඒ වගේම නෝවා ස්කොෂියා වලත් බෑ. ඉතින් ඒ විදිහට තමයි මේ ප්‍රෝග්‍රෑම්ස් තියෙන්නේ. ඉතින් මම හිතනවා මේක හොඳ වීඩියෝ එකක් වේවි කියලා. කැනඩාවෙන් එළියේ ඉඳගෙන කැනඩා වල ඉන්වෙස්ට් කරන්න. ඒ වගේම ඒජ් එක වැඩි. සාමාන්‍යයෙන් 40 45 50 55 ඒ වගේ ඉන්න කට්ටියට කැනඩා වලට ඇවිල්ලා බිස්නස් එකක් පටන් අරගෙන ඒගොල්ලන්ගේ ෆැමිලි එකකින්ම ෆැමිලි එක පිටින්ම PR එක වෙනකම්ම ලීඩ් කරන්න හොඳ ප්‍රෝග්‍රෑම් එකක් වෙනවා. ඒ වගේම ආඩෙන් ඉමිග්‍රේෂන් එකකින් අපිට පුළුවන් ඔයගොල්ලන්ගේ මේ ඉමිග්‍රේෂන් පේපර් වර්ක්ස් උත් ඒ වගේම ආඩෙන් ලෝ ගෲප් එකකින් අපේ ලෝ ෆර්ම් එකකින් අපිට පුළුවන් ඔයගොල්ලන්ගේ කම්පැනි ඉන්කෝපරේෂන්ස් ඒ වැඩ ටික ඔයගොල්ලන්ට කරලා දෙන්න. ඉතින් ඔයගොල්ලන්ට මේ සම්බන්ධයෙන් ලීගල් ඇඩ්වයිස් ඕන නම් ඔයගොල්ලන්ගේ ඇප්ලිකේෂන් සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට ඉන්ස්ට්‍රක්ෂන්ස් ඒ වගේම ඔයගොල්ලන්ගේ ඇප්ලිකේෂන් එක කරගන්න ඕන නම් ඔයගොල්ලන්ට පුළුවන් අපිට කතා කරන්න. Thank you so much. ආඩෙන් ඉමිග්‍රේෂන්